රයිට් යාළුවනේ ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මෙන්න මේ PWM motor speed control circuit එක ගැන. මේ circuit එක ගත්තොත් සාමාන්‍යයෙන් අපිට රුපියල් 850 900ක් 17 අතර වගේ මුදලකට මේ circuit එක අපිට වෙළඳපොළෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉදිරියේ තියෙන වෙසක් පොසොන් පෝය වෙලදී ඔයගොල්ලෝගේ නිර්මාණය කරන කැරකෙන කූඩු සහ වෙසක් පොසොන් ආශ්‍රිතව නිර්මාණය කරන අලුත් විදිහේ නිර්මාණවලට මේ circuit එක පාවිච්චි කරන්න පුළුවන්. මම අද කියලා දෙන්නම් මේ circuit එක කොහොමද අපි motor එකකට සම්බන්ධ කරගන්නේ සහ මේකට අපි විදුලිය ලබා දෙන්නේ සහ මේකෙන් වෝල්ටේජ් එක අවුට් කරගන්නේ කොහොමද කියන එක මම අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි එහෙනම් ඉතින් අපි යමු වීඩියෝ එකට. ඒතර මේ සර්කිට් එකට අපිට වයර් පාස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපිට අපේ වයර් මේකට මෙන්න මේ තියෙන ස්ක්‍රූ වලට අපිට වයර් සම්බන්ධ කරගන්න පුළුවන්. පවර් ඉන් කරන්න මෙතන මේ ධන සහ ඍණාග්‍රය තියෙනවා. ඒ වගේම අපිට මෝටර එකට අවුට් කරගන්න ධන සහ ඍණාග්‍රය මෙතන මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මේ සර්කිට් එක ගත්තොත් අපිට ආසන්න වශයෙන් ඇම්පියර් 8ක් දක්වා ධාරාවක් මේ ලබා ගන්න පුළුවන් මෝටරයක් මේ සර්කිට් එකට අපිට සම්බන්ධ කරගන්න පුළුවන්. ඒ වගේම වෝල්ටේජ් එක ගත්තොත් වෝල්ටේජ් එක 40ක් දක්වා අපිට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මේ සර්කිට් එකෙන්. අපි එවනම් මේ සර්කිට් එක අපි මේ මෝටරේට සම්බන්ධ කරගෙන ඉමු. මේ මෝටරේ ගත්තොත් මේක කැරකෙන කූඩු කැරකෙවීම සඳහාම නිර්මාණය කරගත්ත වයිපර් මෝටර එකක්. මම දැන් ඔයගොල්ලන්ට කියලා දෙන්නම් මේ සර්කිට් එක මේ මෝටර එකට සම්බන්ධ කරගන්නේ කොහොමද කියන එක. මෙතනදී යාළුවනේ මම මේ මෝටර එකට වෝල්ටේජ් එක සප්ලයි කරන්න පාවිච්චි කරන්නේ මෙන්න මේ 12 වෝල්ට් ට්‍රාන්ස්ෆෝමර් එක. මේක සාමාන්‍යයෙන් ඇම්පියර් 15කට ආසන්නෙන් අපට ලබා ගන්න පුළුවන් 12 වෝල්ට් ට්‍රාන්ස්ෆෝමර් එකක් තමයි මේක. මෙතනදී මම AC කරන්ට් එක DC බවට පරිවර්තනය කරන්න මෙන්න මේ KBP C5010 කියන බ්‍රිජ් රෙක්ටිෆයර් එක සම්බන්ධ කරගෙන තියෙනවා. ඒකට මම මේ විදිහට 4700යි UF 50 වෝල්ට් එකක් මේ විදිහට මම සම්බන්ධ කරගෙන තියෙනවා. මේකට මම වයර් සම්බන්ධ කරගෙන තියෙන විදිහ මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ට්‍රාන්ස්ෆෝමර් එකෙන් එන මෙන්න මේ වයර් දෙක ට්‍රාන්ස්ෆෝමර් එකෙන් ඇවිල්ලා තියෙන මෙන්න මේ වයර් දෙක AC වයර් දෙක මම මෙතනදී සම්බන්ධ කරලා තියෙනවා මෙන්න මේ බ්‍රිජ් රෙක්ටිෆයර් එකේ මේ AC කියන තැන. ඒක කියන්නේ අපි AC කියන තැනට තමයි මේ ට්‍රාන්ස්ෆෝමර් එකෙන් එන මේ වයර් එකේ එක වයර් එකක් සම්බන්ධ කරගන්නේ. ඒකත් එක්කම අපිට මෙන්න මේ පැත්තෙන් බැලුවම අපිට පේනවා තව අග්‍රයක්. ඒකට මම ට්‍රාන්ස්ෆෝමර් එකකින් එන අනිත් අග්‍රය සම්බන්ධ කරගෙන තියෙනවා. එතකොට අපි මේකේ අවුට් එක ගත්තොත් අවුට් එක අරගෙන තියෙන්නේ මම මෙතන ඕගොල්ලන්ට ධන අග්‍රයක් වෙනවා බලා ගන්න පුළුවන්. ඒ ධන අග්‍රයෙන් මම මේ ධන අවුට් එක අරගෙන තියෙනවා. ඒ කෙලින්ම එහා පැත්තෙන් තියෙන මෙන්න මේ අග්‍රයෙන් මම ඍණ වයර් එක මේ විදිහට අරගෙන තියෙනවා. සාමාන්‍යයෙන් මේ රෙක්ටිෆයර් එක ගත්තොත් අපිට ඇම්පියර් 20ක් වගේ ධාරාවක් දක්වා යන්න පුළුවන් රෙක්ටිෆයර් එකක් තමයි මේක. මේකෙදි මම මේ 4700 කැපැසිටර් එක අවුට් වයර් දෙකට තමයි මම මෙහෙම සම්බන්ධ කරගෙන තියෙන්නේ ධන සහ ඍණාග්‍ර දෙක. මීට වැඩිය ඇත්තටම AC DC කරන ක්‍රම තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ අලුත් ක්‍රම පාවිච්චි කරලා බලන්න. හරි යාළුවනේ එහෙමනම් ඉතින් අපි මේ සර්කිට් එකට වයර් සම්බන්ධ කරගෙන මේ මෝටර එක ක්‍රියාත්මක කරලා බලමු. මෙතනදී යාළුවනේ මම මුලින්ම මේ ට්‍රාන්ස්ෆෝමර් එකකින් අවුට් කරන 12 වෝල්ටේජ් එක මේ සර්කිට් එකට ඉන් කරගෙන පෙන්නන්න. මෙතන මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් පවර් ධන සහ ඍණ කියන අග්‍ර දෙකක් තියෙනවා. ඒ දෙකට මම මේ ධනාග්‍රයට මෙන්න මේ රතු වයර් එක සහ ඍණාග්‍රයට මෙන්න මේ නිල් පාට වයර් එක සම්බන්ධ කරගන්නවා. හරි යාළුවනේ මේ සර්කිට් එකේ මෝටර් ධන සහ ඍණ අග්‍ර දෙකට මම මෙන්න මේ මෝටර එකේ වයර් දෙක සම්බන්ධ කරගන්නවා. හරි යාළුවනේ එහෙමනම් මම දැන් සර්කිට් එකට වයර් සම්බන්ධ කරගෙන ඉවරයි. දැන් අපි බලමු මේ සර්කිට් එක කොහොමද වැඩ කරන්නේ කියන එක. හරි යාළුවනේ දැන් මම මේ විදිහට ට්‍රාන්ස්ෆෝමර් එකට අවශ්‍ය කරන 230 වෝල්ටේජ් සප්ලයි එක ඔන් කරගන්නවා. දැන් ඔයගොල්ලෝ බලන්න පුළුවන් මේ වෙලාවේ මෝටර එක වැඩ කරන්නේ නැහැ. දැන් මම මෙන්න මේ සර්කිට් එකේ එන තියෙන ස්පීඩ් කන්ට්‍රෝල් එකක්. මම මේ ස්පීඩ් කන්ට්‍රෝල් එක ටික ටික මෙන්න මේ විදිහට වැඩි කරනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මෝටර එකේ ස්පීඩ් එක ගොඩක් හිමින් තමයි මේ වෙලාවේ වැඩ කරන්නේ. දැන් මම මේ විදිහට මේ ස්පීඩ් කන්ට්‍රෝල් එක වැඩි කරනවා. ඕගොල්ලන්ට බලන්න පුළුවන් ස්පීඩ් එක මේ විදිහට වැඩි වෙනවා.
අපි බලමු තව අඩු කරන්න පුළුවන්ද කියන එක. මෝටර එකේ ස්පීඩ් එක කොච්චර අඩු වෙලා තියෙනවද කියලා ඔයගොල්ලන්ට මේ වෙලාවේ බලන්න පුළුවන් දැන්. ඉතින් ඒ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් අලුත් දෙයක් කරන්න මේ සර්කිට් එක පාවිච්චි කරන්න. මෙතන යාළුවන දෙයක් කියන්න ඕන. ඒ තමයි මේ දාලා තියෙන බ්‍රිජ් ඩයෝඩ් එක ගොඩක් රත් වෙනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් මේකට හීට් සින්ක් එකක් පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මේ සර්කිට් එක ඔයගොල්ලන්ට ආරක්ෂිතව බොක්ස් එකක හරි කමක් නැහැ. හොඳට සම්බන්ධ කරගන්න පුළුවන්. හරි යාළුවනේ එහෙමනම් ඉතින් අදට අපි වීඩියෝ එකෙන් සමුගන්නවා. අපේ YouTube channel එක subscribe කරන්න, bell icon එක click කරන්න. එහෙමනම් ඉතින් අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන්න. අදට සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.